හෙලෝ යාලනේ සාදරයෙන් පිළිගන්නවා LK Academy වෙතින් කියන ෆස්ට් වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ Monitech Ad Network එක ගැන. ඉතින් ඔයාලා දන්නවත් ඇති නොදන්නවත් ඇති. ඉතින් Monitech Ad Network එකේ වැඩ කළා දවස් මාසෙට ඩොලර්ස් earn කරන විදිය තමයි ඉතින් මේ වීඩියෝ එකේ ඉන්නේ. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. හරි ඉතින් ඔයාලා මුලින්ම වගේ ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එකට යන්න මම Chrome app එකට යනවා. ඉතින් ඔයාලා Chrome එකට ගිහිල්ලා Monitech කියලා search කරගන්න. හරි ඉතින් මම Monitech කියලා search කරගත්තා. ඊට පස්සේ ඔයාලා පහළට ටිකක් scroll කරද්දි මෙන්න මේ විදියට Monitech ලගේ official website එක එනවා. අන්න ඒකට ඔයාලා යන්න. හරි යාළුවනේ ඉතින් ඔයාගේ mobile එකක් නම් ඉතින් ඔයාලා මේ උඩ තියෙන dot තුන click කරලා desktop site කියන එකට දාගන්න. ඉතින් මම ඒක අයින් කරගන්නවා මොකද ඔයාලට හරියට වීඩියෝ එක කරන්න ඕන හින්දා. හරි ඉතින් ඔයාලට මෙන්න මේ විදියට සරල වෙබ්සයිට් එකක් තමයි ඉතින් ඔයාලට පේන්නේ. හරි ඉතින් ඔයාලා මුලින්ම මෙන්න මෙතන තියෙන ඉරි කැලේ තුන ක්ලික් කරලා sign up වෙන්න ඕනේ. ඉතින් මේකේ මුලින්ම account එකක් create කරද්දී හරි ඉතින් මම මෙතන මේ create account with email කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ individual යටතේ ඔයාලගේ first name එකයි last name එකයි ඉල්ලනවා. ඉතින් ඔයාලා මෙතෙන්ට දෙන්න ඕන ඔයාලගේ ඇත්තම details. මොකද මේකෙදි ID verification එකක් කරන්න වෙනවා. ඊට පස්සේ ඔයාලා වැඩ කරන email එකක් දෙන්න. හරි ඉතින් ඊට පස්සේ country එක විදියට අපි ශ්‍රී ලංකා කියන එක select කරගන්නවා. ඊට පස්සේ ඔයාලා ඉන්න city එක select කරගන්න. හරි යාළුවනේ city එක select කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් ඔයාලා මේ Monitech එක ගැන දැනගත්තේ කොහොමද කියලා අහනවා. ඉතින් ඒකට ඔයාලා WhatsApp ඕ මොකක් හරි එකක් දෙන්න. ඊට පස්සේ nickname එකක් දෙන්න. ඊට පස්සේ phone number එකක් දෙන්න. phone number එකක් දීලා continue දුන්නාට පස්සේ ඔයාලගේ email box එකට එනවා email එකක්. අන්න එතනින් verify කරලා ඔයාලට පුළුවන් login වෙන්න. හරි යාළුවනේ ඉතින් දැන් මම account එකකින් login වෙනවා. මොකද දැන්ටවත් මට Monitech account එකක් තියෙන හින්දා. ඉතින් ඔයාලා මම කිව්ව විදියට අනිවාර්යෙන් Monitech account එකක් හදාගෙන ඒකට login වෙන්න. හරි යාළුවනේ ඉතින් මම දැන් මගේ Monitech account එකට login වුණා. ඔයාලට පේනවා ඇති දැන් login වුණා මගේ main balance එක විදියට $96.01ක් වගේ තියෙනවා. හරි යාළුවනේ ඉතින් මගේ main balance එක $96ක් වගේ තියෙනවා. ඉතින් මගේ statistics පෙන්නුවොත් ඔයාලට daily සාමාන්‍යයෙන් $1 හෝ ඊටත් වඩා අඩුයි. මොකද මම මේක part time එකක් විදියට කරන්නේ. ඉතින් මං හරියට මේක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයාලා මහන්සි වුණොත් මේකෙන් හොඳ earning එකට යන්න පුළුවන්. ඉතින් නිකන් ඉඳලා ඉතින් සල්ලි හොයන්න බෑ මොකටවත්. ඉතින් මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඔයාලට මහන්සි වුණොත් impression ගත්තොත් ඉතින් මේකේ මොකක් හරි match එකක් ගහගන්න පුළුවන්. හරි guys ඉතින් පේනවා ඇති මගේ $96ක් තියෙනවා දැනට. ඉතින් මට $100 complete වුණාම කෙලින්ම crypto වලට withdraw ගන්න පුළුවන්. හරි guys ඉතින් CPM එකත් සාමාන්‍යයෙන් $1ට වගේ යනවා. හරි යාළුවනේ ඉතින් මෙතනින් ඔයාලට ID verification එකක් කරන්න ඇවි payment එක ගද්දි. ඉතින් ඒක හින්දා අනිවාර්යෙන් මුලින් කිව්වා වගේ හරියට personal data ටික දෙන්න. ඊට පස්සේ guys මම මෙන්න මේ all කියන එකට ගිහිල්ලා මගේ statistics පෙන්නන්නම් ඔයාලට. සාමාන්‍යයෙන් impression එනවා. ඊට පස්සේ zones වලට ගියොත් යාළුවනේ ඉතින් zones කියන්නේ ඔයාලගේ ad ඒ කියන්නේ direct link වගේ ඒවා. ඉතින් ඔයාලගේ direct link එකෙන් impression එන ඒවට තමයි මෙතනින් zones එකෙන් ඔයාලට statistics පෙන්නන්නේ. ඊට පස්සේ මම sites වලට ගියොත් සාමාන්‍යයෙන් sites වල කියන්නේ website එකක් වගේ. ඉතින් ඒක නම් ඉතින් ඔයාලට website එක add කරගන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් මගේ sites වලත් සාමාන්‍යයෙන් impression ඇවිල්ලා තියෙනවා. ඉතින් පේනවා ඇති ඩොලර්ස් ඒකෙදි impression 48300 ගණක් ඇවිල්ලා තියෙනවා. ඒකට ඩොලර්ස් 40ක් වගේ මට ගෙවලා තියෙනවා මේගොල්ලෝ. හරි ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ statistics පෙන්වන්නේ. ඉතින් මම ඔයාලට තවත් විස්තර කරොත් මේකේ country එකත් මම ඔයාලට දාලා පෙන්නන්නම්. country සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් මම payments වලට ගියොත් යාළුවනේ ඉතින් මගේ දැනට main balance එක $96යි. approve වෙලා තියෙනවා $55.40ක්. ඉතින් මේකේ මාසයක් හෝල්ඩ් එකේ තියෙනවා සල්ලි. ඉතින් ඒ මාසයක් හෝල්ඩ් වුණාට පස්සේ තමයි ඔයාලට main balance එකට යන්නේ. ඉතින් අපේ payments පැත්තට ගියොත් ඔයාලට cryptocurrencies වලින් $100ට ගන්න පුළුවන්. $100ක් complete වුණාම crypto වලට ගන්න පුළුවන්. ඉතින් PayPal එකට $5න් ගන්න පුළුවන්. Skrill euro 5න් ගන්න පුළුවන්. web money ගන්න පුළුවන්. Payoneer ගන්න පුළුවන්. ඉතින් via online banking via river cut ඒවලම් ඉතින් ඔයාලට වැඩි ගාණක් earn කරලා ඉතින් ඒවට withdraw ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මම recommend කරන්න crypto වලට. මොකද ඒකේ fee එකක් එහෙම කැපෙන්නේ නැහැ. ඉතින් $100ක් complete වුණාම ගන්න පුළුවන්.
නෑ යාළුවනේ ඉතින් ඒකේ ෆී එකක් කැපෙනවා. ඉතින් ඒක තර්ඩ් පාර්ටියක් විදියට තමයි යන්නේ. ඉතින් ඔයාලට ක්‍රිප්ටෝ වලට ගත්තොත් ඉතින් පොඩ්ඩක් වාසියක් තියෙයි. ඉතින් ෆී එකක් කැපෙනවා පොඩ්ඩක්. හරි යාළුවනේ ඉතින් ඩිරෙක්ට් ලින්ක් එකට ගියොත් ඔයාලට මෙන්න මේ ඇඩ් ඩිරෙක්ට් ලින්ක් කියන එක ක්ලික් කරලා ඩිරෙක්ට් ලින්ක් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් දැන්ට මන් මගේ ඩිරෙක්ට් ලින්ක් 3ක් තියෙන හින්දා මම ඉතින් තව එකක් ක්‍රියේට් කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට ඇඩ් ඩිරෙක්ට් ලින්ක් ක්‍රියේට් කරලා ඩිරෙක්ට් ලින්ක් එක ක්‍රියේට් කරලා ඉතින් ඒ ඩිරෙක්ට් ලින්ක් එක ඔයාලට Reddit වල, Quora වල, Facebook එකේ, Pinterest එකේ හැමතැනම ෂෙයා කරලා ට්‍රැෆික් ගෙන්න ගන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ වෙබ්සයිට් එකකට ගියොත් ඔයාගේ වෙබ්සයිට් එක ඇඩ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාලට ෆ්‍රී හොස්ටඩ් ඩොමේන් එකක් ගන්න බෑ. ඉතින් ටරන්ට් සයිට් එකක් වෙන්නත් බෑ. ඉතින් මේගොල්ලෝගේ රූල්ස් වලට එකඟ නම් ඔයාලට ඒ වෙබ්සයිට් එකේ URL එක මේකට දාලා ඇඩ් වෙබ්සයිට් දුන්නට පස්සේ මේගොල්ලෝ ඒ වෙබ්සයිට් එකේ ඇඩ් පෙන්නනවා. ඉතින් අන්න ඒ වගේත් ඔයාලට ඉම්ප්‍රෙෂන් එකක් ගන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් මෙතෙන්දි මේගොල්ලෝගේ ප්‍රියට්‍රි ප්‍රෝග්‍රෑම් එක ග්‍රීන් ලෙවල් මං ඉන්නේ. ඉතින් ඔයාලගේ දවස් 14ක රින්ක ඩොලර්ස් 280ට වැඩි වුණොත් මේකේ සිල්වර් ලෙවල් එකට අප්ග්‍රේඩ් වෙනවා. ඉතින් එතනින් එහාට ඉතින් ඔයාලගේ earning එක වැඩි වෙන්න මේකේ මේගොල්ලෝ ප්‍රියට්‍රි ප්‍රෝග්‍රෑම් එකකට ඔයාගේ ලෙවල් එක වැඩි කරනවා. ඉතින් දැන් මං ඉන්නේ ග්‍රීන් ලෙවල් එකේ. හරි යාළුවනේ ඉතින් මම මේකට ඔයාගේ තවත් පෙන්නන්නම් payments වලට ගිහිල්ලා. ඉතින් මගේ මේ earning පේනවා ඇති payment option තියෙනවා වගේ දැන් cryptocurrency. ඉතින් cryptocurrency එකෙන් ඩොලර් 100 complete වුණාම මට Binance එකට withdraw ගන්න පුළුවන්. ඉතින් මගේ hold balance එක ඩොලර්ස් 40ක් තියෙනවා. ඉතින් ඒ 40 මාසයක් ඉඳලා මගේ approve එකට ගියාට පස්සේ එතන ඩොලර් approve එකේ 100 වුණාට පස්සේ මට auto withdraw වෙනවා Binance එකට. ඉතින් යාළුවෝ ඉතින් ඔයාගේ total balance එක approve වෙන්න ඕනේ. approve වුණාට පස්සේ තමයි ඔයාලට withdraw ගන්න පුළුවන්. ඉතින් මාසයක් ඔයාගේ balance එක hold වෙලා ඒකට approve වුණාට පස්සේ තමයි ඔයාලට withdraw කරන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් මොනිටැක් එක ගැන ඔයාලට පූර්ණ අවබෝධයක් එනවා ඇති. ඉතින් යාළුවනේ මේක ෆස්ට් එපිසෝඩ් එකේ ඉතින් මම තව පස්සට එපිසෝඩ් ගේන්නම්. ඉතින් යාළුවනේ අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න ආරාධනා කරනවා. හැමෝන්ටම ජය වේවා.